අපි කොච්චර මහන්සිලා වගා කළත් පොඩි අතපසුවීමකින් අපේ මුළු මහන්සියම මේ වගේ අපත යන්න පුළුවන්. බලන්න මේ සරුසාර නයිමිරිස් පැලේට වෙලා තියෙන දේ. නිසි වෙලාවට ශක්තිමත් ආධාරකයක් නොලැබුණු නිසා අද මේ පැලේ අස්වැන්න පස්වලට දිවිලන තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් අද මම ඔයාලට පෙන්වන්නේ මේ වගේ වැටුණු පැලයක් ආයමත් ශක්තිමත්ව කෙලින් කරන්නේ කොහොමද කියලා විතරක් නෙවෙයි, වගාවේදී මුල් කාලයේදී නිවැරදි ආධාරකයක් සිටුවන රහස් ක්‍රමවේදයන් ගැනයි. ඉතින් අද අපි කතා කරමු ආධාරකයක් සිටිය යුතු නිවැරදි දුර සහ ගහේ වර්ධනයට කිසිම බාධාවක් නොවි අටේ ගැටේ යොදාගෙන නිවැරදිව ආධාරකයක් සිටුව ගන්න කොහොමද කියලා. ඉතින් මේ වගේ වටිනා වගා තොරතුරු දිගටම දැනගන්න අපේ CL Plant YouTube channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් වැඩි කතා නැතුව යමු අද අපේ වීඩියෝ එකට. ආයිබෝන් කියලා පිළිගන්නවා අපේ එලිමහන් නයිමිරිස් වගාවේ වීඩියෝ බලන සියලු දෙනාම. ඉතින් මම මේ පැලය මේ විදිහට තිබ්බේ හිතාමතාම ඔයාලට වැදගත් දෙයක් පෙන්වන්න ඕන නිසායි. මේ පැලේ මම මීට කලින් සාර්ථකව කප්පාදු කරලා තිබුණේ. හැබැයි කප්පාදුවෙන් පස්සේ ආපු අලුත් අතු කරල් බලට මේ විදිහට මේ පැලේ බිම ඇරලා තියෙනවා. ඉතින් මතක තබා ගන්න කප්පාදුව කරපු ගමන් පැලේ වැටෙන්න ඉඩ නොදී ආධාරකයක් ලබා දීම අනිවාර්යයි කියන එක ගැන. නැත්නම් ඔයාලගේ මහන්සියත් මේ විදිහට පස්වලට දී වෙලා යන්න පුළුවන්. මේ වෙලෙට මම මුලින්ම ගත්තේ හොඳින් වියලාගත්තු ග්ලිඩිසීරියා ලීයක්. අපි විලලිය පාවිච්චි කරන්න හේතු දෙකක් නිසා. එකක් තමයි විලලිය ශක්තිමත්. අනෙක් කාරණේ තමයි මේ අමු ලීයක් සිටුවා ගත්තොත් ඒක ආයෙත් පැලවිලා අපේ නයිමිරිස් පැලේට බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා අඟල් එකක් විතර මහත අඩි 3ක් 4ක් වියලි ග්ලිඩිසීරියා ලීයක් මේකට ඉතාමත් සුදුසුයි. ඊළඟ වැදගත්ම දේ තමයි මේ ඇදෙන සුළු රෙදි පටිය. ගොඩක් අය ගහ ගැට ගහ ගන්න පාවිච්චි කරන්නේ ප්ලාස්ටික් නූල්. එහෙමත් නැත්නම් ප්ලාස්ටික් රොප්. ඉතින් මේකෙන් වෙන්නේ ගහේ කඳ මහත් වෙද්දී ඒ නූල කඳ ඇතුළට කැපිලා ගිහින් ගහ සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගහේ වර්ධනය බාල වෙන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ විදිහට ඇදෙන සුළු රෙදි පටියක් පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ පටිය අපි දාන්නේ නැත්නම් අපි ආධාරකයේ ගැට ගහගන්නේ අටේ ගැටේ යොදාගෙන. මේ ගැටේ විශේෂත්වය තමයි ගහ සහ ආධාරකයේ ලී අතර නියමිත පරතරයක් පවත්වාගෙන ගහට නිදහසේ වර්ධනය වෙන්න ඉඩ ලබා දීම. මේ රෙදි පටි ඕනෑම ඇග්‍රොකෙමිකල් ෂොප් එකකින් ඔයාලට ලෙහෙසියෙන්ම මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ සරල ද්‍රව්‍ය දෙක පාවිච්චි කරලා ගහට හානියක් නොවෙන්න ආධාරකයක් සිටුවලා අටේ ගැටේ යොදාගෙන නිවැරදිව ගැට ගහ ගන්න කොහොමද කියලා අපි ප්‍රායෝගිකව බලමු. ඉතින් මුලින්ම මේ බිම වටුණු පැලේ හිමින්සරේ කෙලින් කරගමු. දැන් මේ ආධාරක ලීය හිටවන්න ඕන පැලේ කඳේ ඉඳලා අඟල් 3ක් හෝ 4ක් විතර ඇති. ගහට මැල කරලා හිටවන්න එපා. මොකද එතකොට ගහේ ප්‍රධාන මුල් වලට හානි වෙන්න පුළුවන්. මේ වගේ ආරක්ෂිත පරතරයක් තියාගෙන ලීය පොළවට අඟල් 6ක් 7ක් විතර යනකම් හොඳින් තද කරලා හිටව ගන්න. එතකොට තමයි මේ ගහට හොඳ ස්ථාවර බවක් ලැබෙන්නේ. දැන් බලන්න මේ වැදගත්ම දේ අපි රෙදි පටිය මුලින්ම ආධාරක ලීයට දාලා ඊට පස්සේ ගහ වටේට අරගෙන එනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ පටිය අටේ ඉලක්කමේ හැඩයට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට පටිය මාරු කරලා ආධාරක ලීය ළඟදී ගැටය ගහන්න. මේ ගැටේ විශේෂත්වය බලන්න ගහයි ලීයයි එකට ගෑවෙන්නේ නැහැ. රෙදි පටිය මැදින් හරස් වෙලා තියෙන නිසා. ගහට ලොකු නිදහසක් තියෙනවා. ඒ වගේම මේ පටිය ඇදෙන නිසා ගහ මහත් වෙනකොට කිසිම හිරවීමක් වෙන්නේ නැහැ. මේක තමයි නයිමිරිස් වගාවකදී ආධාරකයක් ගැට ගන්න නිවැරදිම සහ ආරක්ෂිතම ක්‍රමය. දැන් බලන්න මේ බිම ඇරලා තිබුණු පැලය කොච්චර ලස්සනට සහ ශක්තිමත්ව කෙලින් වෙලා තියෙනවද කියලා. තඳ හුලගක් ආවත් කරල් බල වුණත් දැන් මේ පැලේ කිසිම විදියකින් බිම වැටෙන්නේ නැහැ. ගහට කිසිම තුවාලයක් වෙන්නේත් නැහැ. ඉතින් අද අපි ඉගෙන ගත්තේ නයිමිරිස් වගාවකදී කප්පාදුවෙන් පස්සේ ආධාරකයක් ලබා දීම කොයිතරම් වැදගත්ද කියලා. මතක තබා ගන්න ගහ වැටෙනකම් ඉන්න එපා. වියලි ග්ලිඩිසීරියා ලී සහ ඇදෙන රෙදි පටි පාවිච්චි කරලා අද මම පෙන්නුව විදිහට අටේ ගැටේ යොදාගෙන ඔයාලගේ පැල ටිකත් ආරක්ෂා කරගන්න. එතකොට ඔයාලට කිසිම බයක් නැතුව සරුසාරස් වෙන්න කරා යන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාලගේ වගාව ගැන මොනවා හරි ගැටලු තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන්ම උදව් කරනවා. මේ වගේ තවත් වටිනා රහස් ඉස්සරහට බලන්න CL Plant YouTube channel එකත් මතක් කරලා subscribe කරලා තියාගන්න. එහෙනම් සුබ දවසක්.